Hi, welcome to my YouTube channel. ඉතින් මේ තියෙන්නේ අපේ වෙඩින් එකට හරියටම සති එකමාරකට කලින් හස්බන්ඩ් එහෙන් එන්න පිටත් වෙච්ච දවස. ඉතින් එයා එනකම් පැය ගාණක් කතා කරන්න වෙන්නේ නැති නිසා මං ගියා එයාට පුංචි gift වගේකුත් අරගෙන මගේ පෙඩිකියුර් අපොයින්ට්මන්ට් එකට. මොකද මට ඕන වුණා එයා එන මේ පැය ගාණ කොහොම හරි මොන හරි කරලා ගෙවා ගන්න. ඊට පස්සේ ඉතින් කොහොම හරි පැය ගාන ගිහිල්ලා එයාව එක්කන් එන්න තමයි මම මේ යන්නේ. ඉතින් කොච්චර මාස ගණන් බලන් හිටියත් ඒ අන්තිම පැය ගාන තමයි අපිට ඉන්න අමාරුම. ඉතින් ඒක ගොඩාක් long distance relationship එකක් තියෙන අය ඒක හොඳට දන්නවා. ඊට පස්සේ කොහොම හරි එයාට ගත්ත gift එකත් මේ විදිහට එයා එද්දි රෙඩි කරලා තිබ්බා. ඉතින් මේ තියෙන්නේ එයා ඒක බලලා සතුටු වෙච්ච විදිහ. ඉතින් ඒ විදිහට එයා එකෙන් සතුටු වුණා. දැන් තමයි ඉතින් දිගටම වැඩ ටික පටන් ගත්තේ. ඉතින් අපි දෙවනි දවසේ කලින්ම ලෑස්ති කරලා තිබ්බා දානයක් දීලා ඒ වැඩ ටික කලින්ම ඉවර කරගන්නවා කියලා හිතුවා. මොකද කිට්ටු වෙලා ඒ ටික කරගන්න බැරි නිසා. ඊට පස්සේ ඉතින් දිගටම අපි දෙන්නගේ තිබ්බ වැඩ තමයි ඉතින් මේ එයාගේ ෆිට ඔන් එක මගේ ෆිට ඔන් එක. මොකද එයා එන්න කලින් ඉඳන් අපි මොකොත් ෆිට ඔන් කරන්න අපි මෙෂර්මන්ට් මොනවද දීලා තිබ්බේ නෑ. ඉතින් ඒවට තමයි ඉතින් දවස ගානෙම අපි අන්තිම වෙනකම්ම ගියේ. ඊට පස්සේ ඉතින් අපේ රින්ග්ස් ටික සිලෙක්ට් කරා. ඒ ඔක්කොම මෙයා ආවයින් පස්සේ තමයි මට කරගන්න ඕනේ. ගොඩක්ම අපේ වෙඩින් එකේ ඩොකියුමන්ට්ස් වැඩ, ඒ කියන්නේ රෙජිස්ට්‍රේෂන් එකේ වැඩ පවා අපි ගොඩක් වෙලාවට පාරම ඉඳන් ඒ ඩොකියුමන්ට් සයින් කරලා ආයෙත් මේට ගෙනියන්න ඒ වගේ දේවල් වුණත් අපිට වෙලාව තිබ්බේ නැහැ කරගන්න. ඉතින් මං හිතන්නේ ඒවා ඉතින් ජීවිතේට මෙමරි එකක් විදියට හැමදාම අපේ ජීවිතවල ඉතුරු වෙනවා. ඉතින් ඒවා මේ විදියට බලද්දී මතක් කරද්දී මාර සතුටුයි. ඊට පස්සේ අපි ගියා මගේ ඩ්‍රෙස් එකේ ෆයිනල් ෆිට ඔන් එකට. ඉතින් මගේ ඩ්‍රෙස් එක කරලා දුන්නේ UR bridal dresses. ඉතින් මට ඕන විදිහටම කියන්නේ කිසිම අඩුවක් නැතුව මගේ ඩ්‍රෙස් එක මේ විදිහට ලස්සනට හදලා දුන්නා. ඊට පස්සේ කොහොම හරි අපි දෙන්න පෙඩිකියුර් එකකට ආවා. පෙඩිකියුර් එකක් කරන්න ආවට මොකද මෙන්න මෙයා මේවට ලැජ්ජයි. ඊට පස්සේ අපිට තිබ්බා අපේ ඔයිල් ට්‍රීට්මන්ට් අපොයින්ට්මන්ට් එක. ඉතින් අපි එදා දවසේ වැඩ ටිකත් කරගෙන ඉවර කරගත්තා. මේ වෙද්දී හරියටම දවසක් වගේ තමයි අපේ වෙඩින් එකට ඉතුරු වෙලා තිබ්බේ. කොහොම හරි පහුවෙනිදා මගේ බ්‍රයිඩල් නේල්ස් ටික දාගන්න ගියා. ඉතින් බ්‍රයිඩල් නේල්ස් ටික දාගද්දී හරියටම පැය ගානයි. ඉතින් මෙයා මේ දන්නේ වගේ මේක බැලුවට මෙයා තමයි මේකේ ආර්ට් එක යාට ඕන විදිහට කියලා දම්මව ගත්තේ. අන්තිම මොහොත වෙද්දිත් අප දෙන්නගේ ඔළුවේ ගොඩාක් වැඩ කරේ. ඉතින් තව මොනවද අපිට ඉතුරු වෙලා තියෙන්නේ කියලා කොහොම හරි මේ තියෙන්නේ වෙඩින් එක දවසේ උදේවරුව. ඉතින් වෙඩින් එකේ වීඩියෝ එකක් ඊළඟ වීඩියෝ එකෙන් මම අරගෙන එන්නම්. එතකන් දැනට මේ